ආයිබෝවන් පත්තර රූපවාහිනිය රේඩියෝව මේ හැම දෙයක්ම අපේ ජීවිතේ කොටසක් වෙලා ඉවරයි. අපි මේ හැම දෙයකටම පොදුවේ කියන නමක් තියෙනවා. ඒ තමයි ජනමාධ්‍ය. ඉතින් අද අපි ටිකක් ගැඹුරට ගිහින් බලමු. ඇත්තටම මේ ජනමාධ්‍ය කියන්නේ මොකක්ද? ඒක අපේ සමාජයට කොයි වගේ බලපෑමක්ද ඇති කරන්නේ කියලා. ඇත්තටම අපි හැමෝම ජනමාධ්‍ය පාරිභෝගිකයෝ. උදේට පත්තරේ බලනවා, රැට ටීවී එකේ ප්‍රවෘත්ති බලනවා. ඉතින් අපි මේ වචනේ හැමදාම පාවිච්චි කළාට කවදා හරි නිකමට හිතුවද මේකේ ඇතුළාන්ත තේරුම මොකක්ද කියලා? හරි. මේ විග්‍රහය පුරාවට අපි මුලින්ම බලනවා ජනමාධ්‍ය කියන එකට දෙන්න පුරුවන් නිර්වචන මොනවද කියලා. ඊට පස්සේ අපි කතා කරනවා ජනමාධ්‍යයක තියෙන්න ඕන ලක්ෂණ. ඒ කියන්නේ ඒකේ ස්වභාවය ගැන. ඊළඟට රොම්බ වැදගත් කොටස. සමාජය ඇතුලේ මාධ්‍යෙන් ඉටු වෙන ප්‍රධාන කාර්යයන් මොනවද කියන එක. අවසානයේට අපි බලමු ඒ කාර්යයන් දිහා තවත් විග්‍රහයකින් කොහොමද බලන්නේ කියලා. හොඳයි. එහෙනම් අපි කිමිදමු පළවෙනි කොටසට. හරියටම දැනගමු මොකක්ද මේ ජනමාධ්‍ය කියන්නේ කියලා. හරි. සරලවම කිව්වොත් ජනමාධ්‍ය කියන්නේ තාක්ෂණය පාවිච්චි කරද එකම වෙලාවකදී ගොඩාක් දෙනෙක් තොරතුරු දෙන සංවිධානාත්මක ක්‍රමයක්. දැන් බලන්න විවිධ විද්වතුන් මේක විවිධ විදිහට දකිනවා. ඔක්ස්ෆර්ඩ් ශබ්දකෝෂය කියන විදිහට ජනමාධ්‍ය කියන්නේ අපිව නොපෙනෙන අදෘශ්‍යමාන පිරිසකට කපා කරනවා වගේ දෙයක්. ඩිෆ්ලුව සහ ඩෙනිස් මේ අදහස තවත් පැහැදිලි කරනවා. එයාලා කියනවා කාලය දුර කියන බාධක පැනලා පණිවිඩ හුවමරු කරන්න පාවිච්චි කරන්න ඕනම උපකරණයක් අන් ඒක ජනමාධ්‍ය කියලා. දැන් අපිට නිර්වචනය ගැන දල අදහසක් තියෙනවා. ඒ ජනමාධ්‍යයක්, නියම ජනමාධ්‍යයක් වෙන්න නම් ඒකටම ආවේනික විශේෂ ලක්ෂණ ටිකක් තියෙන්න ඕන. අපි දැන් බලමු මේ මොනවද කියලා. ජනමාධ්‍යයක තියෙන මූලිකම දේ තමයි ඒක තාක්ෂණය මත යැපීම. හිතන්න මුල්ම කාලේ මුද්‍රණ යන්ත්‍රවල ඉඳලා අද තියෙන චන්ද්‍රිකා තාක්ෂණය, රූපවාහිනී සම්ප්‍රේෂණ උපකරණ දක්වා මේ හැම දෙයකම තාක්ෂණය නැතුවම බෑ. තාක්ෂණය නැත්නම් ජනමාධ්‍යයක් නෑ. ඔන්න හිතලා බලන්නකෝ. පත්තරයක් මුද්‍රණය කරන්න නම් අනිවාර්යෙන්ම මුද්‍රණ යන්ත්‍ර ඕන. රූපවාහිනී නාලිකාවක් ගත්තොත් සම්ප්‍රේෂණ උපකරණ, කැමරා, ලයිටිං සිස්ටම් මේ එකක්වත් නැතුව වැඩේ කරන්න බෑ. ඒ කියන්නේ මේ මුළු ක්‍රියාවලියම හරය එහෙම නැත්නම් පදනම තමයි තාක්ෂණය. හරි, තාක්ෂණය ගැන අපි කතා කළා. ඊළඟට එන සුවිශේෂී ලක්ෂණය තමයි ජනමාධ්‍යයේ වේගය සහ ඒකේ තියෙන නොකඩවා පැවතීම, ඒ කියන්නේ අඛණ්ඩතාවය. සිදුවීම ඕන ගමම්ම ඒ කියන්නේ ක්ෂණිකව ඒක වාර්තා කරන ජනමාධ්‍යට පුළුවන්කම තියෙනවා. විශේෂයෙන්ම රේඩියෝවයි ටීවී එකයි මේ වේගය අතින් ගත්තම පත්තරවලට වඩා ගව් ගානක් ඉදිරියෙන් ඉන්නේ. ඒ වගේම තමයි අඛණ්ඩතාවය. ඒ කියන්නේ දිනපතා එන පත්තරයක් වෙන්න පුළුවන්, පැහැදිසි හතරම වැඩ කරන ටීවී channel එකක් වෙන්න පුළුවන්. මේ තොරතුරු ගලාගෙන ඒම කවදාවත් නතර වෙන්නේ නැහැ. ජනමාධ්‍යවලට පුදුම හැකියාවක් තියෙනවා ඕනම තැනක වෙන දෙයක් ඒ මොහොතේම වාගේ එසැනින් වාර්තා කරන්න. ඒ විතරක් නෙවෙයි මේ වැඩේ දිගටම අඛණ්ඩව සිද්ධ වෙනවා. පැය 24ම ප්‍රවෘත්ති දෙන නාලිකා ගැන හිතන්නකෝ. අන්න ඒක තමයි මේ ක්ෂණික බව සහ අඛණ්ඩතාවය කියන්නේ. රූපවාහිනී නාලිකාවක් හරි පත්තර කන්තෝරුවක් හරි කියන්නේ නිකම් ගොඩනැගිල්ලක් විතරක් නෙවෙයි. ඒක ඇතුලේ පැහැදිලි දූරාවලියක්, නීති රීති මාලාවක්, ඒ වගේම විවිධ කාර්යභාරයන් තියෙන සංකීර්ණ සංවිධානාත්මක ආයතනයක්. රූපවාහිනී නාලිකාවක් හරි පත්තර කන්තෝරුවක් හරි උදාහරණයකට ගත්තොත් ඒක නිකන් දුවන්නේ නැහැ. ඒකට පිළිවෙලක් තියෙනවා. විධිමත් පරිපාලන ව්‍යුහයක්. ඉහළ නිලධාරියාගේ ඉඳන් පහළම කෙනා දක්වා වගකීම් බෙදලා ගිය දූරාවලියක් තියෙනවා. ඉතින් මේ සංවිධාන ව්‍යුහය කියන එක ජනමාධ්‍ය අනිවාර්යම අංගයක්. මේක නම් හරිම වැදගත් සංකල්පයක්. දොරටු පාලනය. ඉංග්‍රීසියෙන් කියනවා ගේට් කීපින් කියලා. හිතන්නකෝ මෙහෙම එක දවසකට ලෝකේ සිදුවීම් කීයක් නම් වෙනවද? දහස් ගාණක්. ඒත් රෑ ප්‍රධාන ප්‍රවෘත්ති විකාශයට එන්නේ ඒ අතරින් සිදුවීම් 10ක් විතරනේ. ඉතින් මොන ප්‍රවෘත්තිද යන්නේ? ඒකේ මොන කොටසද කපන්නේ? කාගේ අදහසද ඇතුළත් කරන්නේ කියලා තීරණය කරන්නේ කර්තෘ මණ්ඩලයක්. අන්න ඒ විදිහට තොරතුරු පෙරලා, තෝරලා, පාලනය කරලා අපිට දෙන එකට තමයි දොරටු පාලනය කියන්නේ. ඔය කිව්ව දේවල් වලට අමතරව ජනමාධ්‍ය ආයතනවල වැඩ කරන්නේ වෘත්තීය මට්ටමේ සංනිවේදකීන්. ඒ වගේම එයාලා ಜಾති, ආගම්, වයස් ભેදයක් නැතුව විවිධාකාර පුළුල් පිරිසක් ඉලක්ක කරනවා. තව දෙයක් තමයි බොහෝ වෙලාවට මේ ආයතන ක්‍රියාත්මක වෙන්නේ ලාභ ලැබීමේ අරමුණෙන්, ඒ කියන්නේ වාණිජ පදනමක් මත. හරි, දැන් තමයි අපි මේ විග්‍රහයේ හරයටම එන්නේ. සමාජයේ ඇතුලේ ජනමාධ්‍යන ඇතරම ඉටු වෙන්න ඕන කාර්යභාරය මොකක්ද? මේ ගැන තියෙන හොඳම සහ පිළිගත් මතයක් තමයි UNESCO සංවිධානයේ Many Voices One World කියන කෘතිය ඉදිරිපත් කරලා තියෙන්නේ.
පළවෙනි කාර්යය තමයි සුපරීක්ෂණය. හරියට මුරබල්ලෙක් වගේ මාධ්‍ය විශ්ෙන් සමාජයේ වෙන දේවල් දේශපාලන ආර්ථික සංස්කෘතික සිදුවීම් ගැන ඇහගහගෙන ඉඳලා ඒ තොරතුරු ජනතාවට ගෙනත් දෙනවා. ආපදා අනතුරු ඇඟවීම් කාලගුණ අනාවැකි වගේ දේවල් මේකට හොඳම උදාහරණයක්. පොඩ්ඩක් හිතලා බලන්න. මෑතකදී ඇති වුණු කාලගුණ විපර්යාසයක් ගැන, දේශපාලන පෙරලියක් ගැන, එහෙමත් නැත්නම් පැතිරෙන සෞඛ්‍ය අවදානමක් ගැන මාධ්‍ය වාර්තා කරලා අපිව දැනුවත් කරපු අවස්ථාවක් මතක නැද්ද? අන්න ඒක තමයි මේ සුපරීක්ෂණ කාර්යයේ ක්‍රියාත්මක වෙන විදිය. දෙවනි කාර්යය තමයි අර්ථකථනය. මෙතනදී මාධ්‍ය කරන්නේ නිකම තොරතුරු වාර්තා කරන එක විතරක් නෙවෙයි, ඒ තොරතුරු වල තීරුම මොකක්ද, ඒ සිදුවීමේ වැදගත්කම මොකක්ද කියලා විග්‍රහ කරලා, විශ්ලේෂණය කරලා අපිට සරලව තේරුම් කරලා දෙනවා. අපි නිතරම දකින දෙයක් නේ. ප්‍රවෘත්ති විකාශයකට ආර්ථික විශ්ලේෂකයෝ, දේශපාලන විචාරකයෝ ගෙනල්ලා සංකීර්ණ මාතෘකා පැහැදිලි කරනවා. අන්න ඒක තමයි හරියටම මේ අර්ථකථනය කියන කාර්යය. තුන්වෙනි කාර්යය සහසම්බන්ධතාවය. සහසම්බන්ධය. සරලවම කිව්වොත් සමාජයේ තියෙන විවිධ කොටස් එකිනෙකට සම්බන්ධ කරන පාලමක් වඩේ ක්‍රියා කරන එක. මේකෙන් වෙන්නේ මොකක්ද? සමාජයේ විවිධ කොටස් අතර තියෙන සම්බන්ධතාවය පැහැදිලි කරලා දෙන එක. මේකෙන් අදහස් වෙන්නේ සමාජයේ විවිධ කොටස් අතර සම්බන්ධයක් ඇති කරන එක. මාධ්‍ය නිසා රටේ එක කෙළවරක ඉන්න කෙනෙක්ට අනිත් කෙළවරේ වෙන දෙයක් ගැන දැනගන්න පුරුවන්. මේ විදියට මාධ්‍ය පොදු සංවාදයක් හදලා සමාජයේ එකම තලයකට ගෙන්න උදව් කරනවා. හිතන්න රටටම බලපාන ලොකු ප්‍රශ්නයක් ගැන මාධ්‍ය දිගින් දිගටම කතා කරනකොට මොකද වෙන්නේ? රටේ හැම පළාතකම හැම සමාජ මට්ටමකම මිනිස්සු ඒ ගැන කතා කරන්න පටන් ගන්නවා. අන්ද ඒ විදිහට තමයි මාධ්‍ය පොදු සංවාදයක් නිර්මාණය කරන්නේ. අවසාන හතරවෙනි කාර්යය තමයි සමාජානුයෝජනය. මේක හරිම ප්‍රබල කාර්යයක්. මාධ්‍ය විසින් අපේ සමාජයේ තියෙන සාරධර්ම, සිරිත් විරිත් සහ සංස්කෘතික අංග අපිට නොදැනුවත්වම වගේ උගන්වනවා. ඒ හරහා අපි සමාජයට ගැළපෙන විදියට හැසිරෙන්න ඉගෙන ගන්නවා. අපි බලන ටෙලිනාට්‍ය, චිත්‍රපට, වාර්තා වැඩසටහන් මේ වයින් අපි කොච්චරනම් දේවල් ඉගෙන ගන්නවද? හොඳ පුරුදු සමාජ වටිනාකම් ගැන ඒ නිර්මාණ හරහා අපිට ලොකු පණිවිඩයක් ලැබෙනවා. අන්න ඒක තමයි මාධ්‍යයේ සමාජානුයෝජන කාර්යය කියන්නේ. දැන් මේකේ හරිම රසවත් දෙයක් තියෙනවා. අපි කතා කරපු මේ කාර්යයන් හතරේ ආකෘතිය කියන්නේ මේ දිහා බලන්න පුළුවන් එකම විදිහ නෙවෙයි. අපි බලමු මේක වෙනත් න්‍යායන් එක්ක කොහොමද සැසඳෙන්නේ කියලා. මේ බලන්න හැරල්ඩ් ලැස්වෙල්, විල්බර් ශ්‍රාම් වගේ විද්වතුන් මේ කාර්යයන් හඳුන්වන්න වෙනස් වචන පාවිච්චි කරලා තියෙනවා. සමහරු සුපරීක්ෂණයට කියනවා ආරක්ෂකයාගේ කාර්යය කියලා. සමාජානුයෝජනයට කියනවා ගුරුවරයාගේ කාර්යය කියලා. ඒත් වැදගත්ම දේ තමයි නම් වෙනස් වුණාට මූලික අදහස එකමයි. මේකෙන් අපිට පේනවා ජනමාධ්‍ය සමාජය තුළ ඉටු කරන මේ කාර්යභාරය ගැන විශ්වීය පිළිගැනීමක් තියෙනවා කියලා. වර්තමාන මාධ්‍ය දිහා බැලුවම පේනවා ඒකේ බොහෝ වෙලාවට ක්‍රියාත්මක වෙන්නේ වාණිජ්‍ය පරමාර්ථ මුල් කරගෙන කියලා. ප්‍රේක්ෂක අවධානය Taman වෙතට යොදගන්න රියැලිටි වැඩසටහන්, ජනප්‍රිය චරිත, සංගීත ප්‍රසංග, මුදල් ත්‍යාග වගේ විවිධ උපක්‍රම පාවිච්චි කරනවා. මේ දේවල් පිටපස තියෙන ප්‍රධානම අරමුණ තමයි ප්‍රේක්ෂකයා Taman ළඟ රඳවගෙන Tamanගේ වාණිජ්‍ය අරමුණු ඉටු කර ගැනීම. ඉතින් අපි මේ කතා කරපු හැම දෙයකින්ම මතක තියාගන්න ඕන ප්‍රධානම දේ තමයි මේක. ජනමාධ්‍ය කියන්නේ තාක්ෂණය මත පදනම් වෙච්ච සංවිධානාත්මක පද්ධතියක්. ඒකට දොරටු පාලන වගේ විශේෂ ලක්ෂණ තියෙනවා. ඒ වගේම සමාජය තුල සුපරීක්ෂණය, අර්ථකථනය, සහසම්බන්ධතාව සහ සමාජානුයෝජනය කියන අතිශය වැදගත් මූලික කාර්යයන් හතර ඉටු කරනවා. හොඳයි, අපි මේ විග්‍රහය අවසන් කරමු. ගැඹුරින් හිතන්න දෙයක් ඉතුරු කරලා අද තියෙන අන්තර්ජාලය, Facebook, YouTube වගේ සමාජ මාධ්‍යත් එක්ක අපි මේ කතා කරපු මූලික කාර්යයන් හතර වෙනස් වෙමින් පවතිනවාද? අනාගතයේදී මේ කාර්යයන් කොයි විදිහට පරිණාමය වෙයිද? ඒ ගැන හිතන එක ඔබ සැමට බාරයි.